මගේ නම දිනේෂ්. මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදියට පෞද්ගලික ආයතනයක වැඩ කරන්නේ. පරිගණක තිරයක් ඉස්සරහට වෙලා දවසේ පැය 13-14ක් එක දිගට ගෙවන ජීවිතය ඇතුලේ මගේ මනස තිබුණේ උපරිමයෙන්ම හෙම්බත් වෙලා. මගේ පෙම්වතිය තමයි සචිනි. ඇය පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිණියක් විදියට සේවය කරනවා. අපේ මේ හතිලන කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිදහසේ දින කීපයක් ගත කරන්න අපි කාලෙක ඉඳන් සැලසුම් කළා. හැමෝම යන හික්කඩුව මිරිස්ස වගේ සද්දබද්ද තියෙන සෙනග පිරුණු වෙරළවල් වෙනුවට අපිට ඕන උනේ කාත් කවුරුවත් නැති මහා හුදෙකලා හැබැයි සුඛෝපභෝගී තැනක්. ඒ නිසාම මම සෑහෙන දවසක් අන්තර්ජාලයේ සොයලා දකුණු වෙරළ තීරයේ ඉතාමත් ඈතින් පිහිටි ඓතිහාසික බලකොටු නගරයක් වුණු තංගල්ල පැත්තේ තියෙන පාළු මුහුදු වෙරළකට මායිම් වුණ කුඩා ලක්ෂරි බුටික් හොටෙල් එකක් වෙන් කරගත්තා. ඒ හෝටලයේ තිබුණේ කාමර 5ක් වගේ ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි. අපි යනකොටත් එහි වෙනත් කිසිම සංචාරකයෙක් නැති තරම් මුළු හෝටලයේම පාළුවට ගිහිල්ලා තිබුණේ. අපි එහෙට යනකොට හවස් වෙලා තිබුණා. හෝටලයේ ගෘහ නිර්මාණ ශිල්පය ඉතාමත් පරණ බ්‍රිතාන්‍ය පන්නයට හදපු එකක්. මහා විශාල කළුගල් කුළුණු උස සිවිලිම් සහ ලීයෙන් කරපු පරණ පඩිපෙළවල් ඒ පාළු පරිසරයට එක්කලේ අමුතුම මූසල සුන්දරත්වයක්. අපේ කාමරයේ තිබුණේ හෝටලයේ දෙවෙනි තට්ටුවේ කෙලින්ම මුහුදට මුහුණලා. කාමරයෙන් එළියට බැස්සම තනි කරම තිබුණේ පෞද්ගලික බැල්කනියක් සහ ඒ බැල්කනියේ කෙළවරේ සවි කරලා තිබුණු පෞද්ගලික ජකුසි එකක්. ජකුසි එකක් කියන්නේ හොට් ටබ් එකක්. එදා රාත්‍රියේ උදා වුණේ මහා මූසල නිශ්ශබ්දතාවයක් එක්ක. මුහුදු රළ වෙරළි වදින බර සද්දේ විතරක් වරින් වර මුළු පළාතම දෙදරුම් කෑවා. රෑ 11ට විතර ඇති මමයි සචිනි දවසේ මහන්සි අරගන්න බැල්කනියේ තිබුණු ජකුසි එකට බැස්සා. උණුසුම් වතුර ඇස්සේ නිදහසේ ඇස් පියාගෙන ඉන්නකොට දැනුනේ මහා පුදුමාකාර සැහැල්ලුවක්. අවට තිබුණු ලයිට් සේරම නිමලා තිබුණේ. එකම එක අඳුරු කහපාට ලාම්පුවක් විතරක් බැල්කනියේ මුල්ලක දැල්ලුණා. දිනේෂ් මේ පැත්ත මාරම පාළුවේ නේද අනේ. නිකන් හුලං හමනකොටත් බය හිතෙනවා. සචිනි උණු වතුර ඇස්සේ මගේ පපුවට හේතු වෙන ගමන් හෙමින් කිව්වා. ඒකනේ පැටියෝ අපි මෙහිම තැනක් තෝරගත්තේ. කාගෙන්වත් කරදරයක් නෑ. බලන්න කොහාසේ ලස්සන. මම ඇගේ නළල සිප ගන්න ගමන් ඈත කළු මුහුද දිහා බැලුවා. නමුත් ඒ හරියටම ඒ මොහොතේ මගේ ඇහැ ගියේ ජකුසි එකට අඩි 20 ගාණක් ඈතින් බැල්කනියේ කෙළවරේ තිබුණු මහා විශාල තෙත් වුණු පොල් ගස් පෙළ දෙසටයි. මහා අඳුරු රාත්‍රිය එක ක්ෂණයකින් දෙබෑ කරමින් ඒ පොල් ගස් අස්සෙන් මහා තද සුදු පාට ආලෝකයක් විහිදී ගියා. ඒක හරියටම පරණ කැමරාවක ෆ්ලෑෂ් එකක් වගේ ලොකු එළියක්. ඒ එළිය වැදුනේ කෙලින්ම ජකුසි එක ඇතුලේ හිටපු මගේ සහ සචිනිගේ මූණු වලට. එක තත්පරයකට මගේ ඇස් අන්ධ වුණා වගේ දැනුණා. අයියෝ ඒ මොකක්ද? සචිනි එකපාරටම ගැස්සිලා වතුර අස්සේ ගුලි වුණා. මම වහාම ජකුසි එකකින් නැගිටලා බැල්කනියේ වැට ළඟට ගියා. කවුද අතන? Who is that? මම මහා හයියෙන් කෑ ගැසුවා. නමුත් කිසිම සද්දයක් නැහැ. මුහුදු හුළඟ විතරක් පොල් අතු අස්සෙන් මූසල විදියට හූ තියන්න ගත්තා. මම හිතුවේ හෝටලයේ ආරක්ෂක සේවකයෙක් ටෝච් එකක් ගැහුවා වෙන්න ඇති කියලා. හැබැයි මගේ හිතේ අමුතුම නොසන්සුන්කමක් බයක් ඇති වෙන්න ගත්තා. මොකද ඒ ආපු එළිය ටෝච් එකක එළියක් නෙවෙයි. මම හොඳින්ම දන්නවා ඒක කැමරාවකින් නිකුත් වුණු ෆ්ලෑෂ් එළියක් බව. මම සචිනිවත් එක්කගෙන වහාම කාමරයේ ඇතුළට ආවා. කාමරයට ඇවිත් වීදුරු දොර තදින් වහලා ඝනකන් තිරරිදි ටිකත් ඇදලා දැම්මා. ඔයා බය වෙන්න එපා සචි. සමහර විට හෝටලයේ කවුරු හරි වටපිට බලන්න ඉන්නේ නැති. මම ඇයව සනසන්න හැදුවත් මගේ හදවත ඇතුලෙන් මට අනතුරක සේයාවක් දැනෙන්න ගත්තා.
අපි දෙන්නම ඇඳට වැටිලා නිදා ගන්න උත්සාහ කළා. සචිනට බය නිසාම ඇය මගේ අතක් තදින් අල්ලගෙනමයි හිටියේ. මටත් හරියමන් නිින්දක් ගියේ නෑ. මම වරින් වර ඇඳ අසල තිබුණු ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව පාන්දර 2:00ට කිට්ටු වෙලා තිබුණා. මුළු හොටෙල් එකම මලමිනියක් වගේ නිශ්ශබ්දයි. හරියටම ඒ වෙලාවේ අපේ ඇඳ පිටිපස්සේ තිබුණු බැල්කනියට ඇරෙන මහා විශාල වීදුරු දොර ගාවින් අමුතුම සද්දයක් ඇහෙන්න ගත්තා. කවුරු හරි Tamanගේ ඇඟිලි තුඩු වලින් වීදුරුව සූරනවා වගේ සද්දයක්. මගේ මුළු ඇඟේම මයිල් කෙලින් වුණා. මම හුස්ම ගන්න එක පවා නතර කරලා ඒ සද්දයට කන් දුන්නා. සචිනි හොඳටම නිදි. මම ඊටමත් හිමින් ඇඳෙන් නැගිටලා කිසිම සද්දයක් නොවෙන්න වීදුරු දොර දිහාට පියවර තැබුවා. ඝනකන් තිර රෙද්ද නිසා එළියේ තියෙන දේ පෙනෙන්නේ නැහැ. මම මගේ වෙවුලන අතින් තිර රෙද්ද යාන්තමට පැත්තකට කළා. මගේ පපුව එක තත්පරයකට නතර වුණා. මට කෑ ගැසෙන්න ආපු සද්දය මම මගේ කට අතින් තද කරගෙන වළක්වා ගත්තා. වීදුරු දොරෙන් එහා පැත්තේ බැල්කනියේ අඳුරස්සේ මහා විශාල මිනිස් රූපයක් හිටගෙන ඉන්නවා. ඔහු ඇඳලා හිටියේ සම්පූර්ණයෙන්ම තෙත්තුණු වැලි තැවරුණු පරණ කලිසමකුයි කමිසයකුයි විතරයි. ඔහුගේ මුළු ශරීරයෙන්ම වතුර බේරෙනවා මට පැහැදිලිවම පෙනුණා. හැබැයි ඒ හැම දෙයකටම වඩා මාව භීතියට පත් කළේ ඔහුගේ අතේ තිබුණු දේ. ඔහු තමන්ගේ මූණට කෙලින් ලං කරලා මීට අවුරුදු 30-40කට විතර ඉස්සර පාවිච්චි කරපු වර්ගයේ මහා විශාල පරණ කැමරාවක් අල්ලගෙන හිටියා. ඔහුගේ ඇස් දෙක සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇස් වගේ නෙමෙයි. මහා විශාලව නෙරා ඇවිත් සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා තිබුණා. ඔහු ඒ කැමරාවේ කාචය කෙලින්ම එල්ල කරගෙන හිටියේ ඇඳ උඩ නිදාගෙන ඉන්න සචිනිගේ දිහාට. ඔහුගේ මූණේ කිසිම හැඟීමක් නැහැ. මලමිනියක් වගේ සුදු මැලිවුණු ඒ මූණ තියාගෙන ඔහු තමන්ගේ වෙවුලන ඇඟිල්ල කැමරාවේ ක්ලික් කරන බොත්තම උඩ තියාගෙන ඉන්නවා මම දැක්කා. ඔහු සාමාන්‍ය හොරෙක් හෝ ස්ටෝක කෙනෙක් නෙවෙයි. ඔහු මේ ලෝකේ ජීවත් වෙන මිනිසියෙක් නෙවෙයි කියලා මගේ යටිහිත මර හඬ තලමින් කිව්වා. මම ඒ දැකපු බියකරු දර්ශනයෙන් මගේ මුළු ඇඟම පණ නැති වුණා වගේ දැනුණා. මම එක ෂණයකින් තිර රෙද්ද අතෑරලා පස්සට පැන්නා. මගේ හදවත කොච්චර වේගයෙන් ගැහුණද කියනවනම් ඒ සද්දේ මුළු කාමරයටම ඇහෙනවා ඇති කියලා මට හිතුණා. මම ආයෙමත් හිත හදාගෙන ඊටමත් හිමින් තිර රෙද්ද අස්සෙන් එබිල බැලුවා. එතන කිසිම කෙනෙක් නැහැ. බැල්කනිය සම්පූර්ණයෙන්ම පාළුවට ගිහින්. හැබැයි වීදුරු දොර පුරාම වතුර බින්දු වැටිලා ඒ වතුර වෙරළේ ලවණ ගතියත් එක්ක මිශ්‍ර වෙලා වේලිලා යනවා හඳ එළියට යන්තමට පෙනුණා. මම එදා රෑ මුළුල්ලේම ඇස් පියාගත්තේ නැහැ. ඇඳ විට්ටමට හේතු වෙලා කාමරේ ලයිට් ඔක්කොම දාගෙන සචිනගේ අත තදින් අල්ලගෙන මම මර බයෙන් ගැහුණා. පහුවදා උදේ මීදු මාසෙන් ඉර පායද්දී මුළු පරිසරයම ඉතාමත් සුන්දරව පෙනුණා. කුරුල්ලන්ගේ සද්ද වගේම මුහුදේ නිල් පාට වතුර දකිද්දී රැවුණු සිදුවීම නපුරු හීනයක්ද කියලාත් මට හිතුණා. හැබැයි මම සචිනිට රෑ වෙච්ච දේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද ඇයව අනවශ්‍ය විදියට බය කරන්න මට හිතුනේ නැහැ. දිනේෂ් අද අපි තංගල ටවුන් එක පැත්තේ යමුද? ගිහින් රූම් එකට ඕන කරන කෑම බීම ටිකක් අරන් පරණ ලන්දේසි කොටුව පැත්තෙන් රවුමක් දාලා එමු. උදේ තේ එක බොන ගමන් සචිනි හරිම ආසාවෙන් ඇහුවා. හරි සචි අපි යමු. හැබැයි ඉක්මනට එමු හොඳේ. මම කිව්වා. අපි හොටෙල් එකෙන් පිටත් වෙලා ත්‍රිවිලර් එකකින් තංගල්ල නගරයට ආවා. නගරයේ සෑහෙන්න කාර්යබහුලයි. මිනිස්සු එහා මෙහා දුවනවා. වාහන හෝන් සද්ද මේ හැමදේම අස්සේ මගේ හිතට දැනුණු බය ටිකක් අඩු වුණා. අපි මුලින්ම ගියේ නගරයේ තියෙන පරණ ලන්දේසි කොටුව බලන්න. ඒක දැන් බන්ධනාගාරයක් විදියට පාවිච්චි කළත් ඒ අවට තියෙන පරණ ගොඩනැගිලි බලන්න සංචාරකයෝ එනවා. අපි ඒ පරණ තාප්පාසලින් ඇවිදගෙන යද්දී සචිනි පාරායිනේ තිබුණු ලස්සන මල් ගහක් ළඟ නතර වුණා. දිනේෂ් මගේ ෆෝන් එකෙන් මෙතන ලස්සන ෆොටෝ එකක් ගන්නකෝ. ඇයගේ ජංගම දුරකථනය මගේ අතට දුන්නා. මම ෆෝන් එක අරන්
ඇයව කැමරා තිරේ මැදට තියාගෙන ෆොටෝ එකක් ගන්න හැදුවා. හැබැයි ෆෝන් එකේ කැමරා ලෙන්ස් එක හරහා මම දැකපු දෙයින් මගේ අත වෙවුලලා ෆෝන් එක බිමට වැටෙන්න ගියා. සචිනි හිටගෙන හිටපු තැනට අඩි 30ක් විතර පිටිපස්සෙන් පරණ තාප්පයක සෙවණැල්ල අස්සේ අර රෑ මම දැකපු මිනිහම හිටගෙන ඉන්නවා. මේ මහා දවල් වෙලාවේ අවට මෙච්චර සෙනග ඉද්දිත් ඔහු කිසිම කෙනෙක් ගැන ගාණක් නැතුව සචිනි දිහාම බලාගෙන ඉන්නවා. ඔහුගේ ඇඟෙන් තාමත් වතුර බේරනවා වගේ ඇඳුම් තෙත් වෙලයි තිබුණේ. ඔහුගේ අතේ අර මහා විශාල පරණ කැමරාව තිබුණා. ඔහු කැමරාව මූණට ලං කරගෙන එක ඇහැක් වහගෙන කෙලින්ම සචිනිව තමන්ගේ කැමරා කාචයට හසු කරගෙන හිටියා. මම වහාම ෆෝන් එක මූණෙන් අයින් කරලා කෙලින්ම ඒ දිහා බැලුවා. හැබැයි එතන කවුරුත් නැහැ. නමුත් මම ෆෝන් එකේ කැමරාවෙන් බලද්දි විතරක් ඔහු ඒ තාප්පය අස්සේ ඉන්නවා පේනවා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඔහු සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. ඔහු නොපෙනෙන ලෝකයක ඉඳන් අපේ පස්සෙන් එන බියකරු ආත්මයක් බව මට ස්ථිර වුණා. මොකද දිනේෂ් ෆොටෝ එක ගත්තේ නැද්ද? සචිනි මගේ මූණේ තිබුණු මරණීය බය දැකලා ඇහුවා. සචි අපි ඉක්මනට යන්න ඕනේ. මෙතන ටිකක් හරි නෑ වගේ. ඉක්මනට යමු. මම ඇගේ අතින් තදින් අල්ලගෙන ඇයව ඇදගෙන වගේ පාරට ඇවිත් වහාම ත්‍රිවිලර් එකකට ගොඩ වුණා. හෝටලයට එනකම්ම මම පස්ස හැරි හැරි බැලුවා. ත්‍රිවිලර් එකේ පිටිපස වීදුරුවෙන් ඈත බලද්දී පාරේ යන හැම වාහනයක් අස්සෙන්ම පාරේ අයින තියෙන හැම ගහක් යටින්ම අර පරණ කැමරාව අතින් ගත්තු මිනිහා අපේ දිහාම බලාගෙන අපේ පස්සෙන්ම එනවා වගේ මට මැවිලා පේන්න ගත්තා. අපි හොටෙල් එකට එනකොට හවස් වෙලා තිබුණා. අහස අඳුරු කරගෙන මහා මූසල වැහි වලාකුළු මුහුද දිහාෙන් පාවීගෙන ආවා. එදා රෑ මුළු තංගල්ල පළාතටම මහා දරුණු කුණාටුවක් කඩා වදින ලකුණු පහළ වෙලයි තිබුණේ. හෝටලයට එනකොටත් රෑ 7 විතර වෙලා තිබුණා. අහස සම්පූර්ණයෙන්ම කළු කරලා මහා මුහුද දෙසින් ආපු හුළඟ හෝටලයේ පරණ ලී දොරවල් සහ ජනෙල් සලිත කරමින් හූ තියන්න ගත්තා. විදුලි කැටීම් එක්ක මුළු කාමරයම වරින් වර මහා අද්භූත එළියකින් පිරීලා ගියා. හෝටල් සේවකයෝ කිව්වේ කුණාටුව දරුණු නිසා කාමරවලින් එළියට බහින්න එපා කියලා. මගේ හිතේ තිබුණේ දරා ගන්න බැරි මරණීය නොසන්සුන්කමක්. මම කාමරයේ තිබුණු වීදුරු දොරවල් විතරක් නෙවෙයි ලී ජනෙල් පවා තද කරලා ලොක් කළා. දිනේෂ්, ඔයාද මාර විදියට කලබල වෙලා ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? සචිනි ඇඳ උඩ වාඩි වෙලා බයෙන් වගේ මගෙන් ඇහුවා. නෑ සචි, මේ කුණාටුව හින්දා මගේ හිතට හරි නෑ වගේ. ඔයා බය නැතුව ඉන්නකෝ. මම ඇයව බදාගෙන කිව්වත් මගේ දැස් තිබුණේ බැල්කනියට ඇරෙන වීදුරු දොර දිහාටයි. රෑ 11:00 විතර මුළු පළාතෙම විදුලිය විසන්දි වුණා. හොටෙල් එකේ බෑකප් ජෙනරේටර් එකත් වැඩ කළේ නැහැ. මුළු හෝටලේම තාර වගේ කළු අඳුර ගිලුණා. විදුලි කොටනකොට එකම තත්පරයකදී විතරක් මුළු කාමරයේම සුදු පාටින් පෙනිලා ආයෙමත් අඳුර වුණා. සචිනි බයටම මගේ පපුව අස්සේ ගුලි වෙලා හිටියා. මහන්සිය නිසාම ඇයට පාන්දර 1ට විතර නිින්ද ගියා. හැබැයි මම සාක්කුවේ තිබුණු ෆෝන් එකේ ටෝච් එක අතේ තියාගෙන මර බයෙන් ඇහැරිලා හිටියා. වෙලාව පාන්දර 2ට කිට්ටු වෙන්න ඇති. ඒක පාරටම මුහුදු හුළඟේ සද්දය පරද්දලා අපේ කාමරයේ බැල්කනිය දිහායින් මහා බර අඩි සද්දයක් ඇහෙන්න ගත්තා. තෙත්තුණු බර කකුල් දෙකක් වැලිත් එක්ක ගෑවෙමින් බැල්කනියේ ඇවිදගෙන එන සද්දේ මට පැහැදිලිවම ඇහුණා. මගේ මුළු ඇඟම අයිස් වගේ සීතල වුණා. හුස්ම ගන්න එක පවා නතර වුණු මම වෙවුලන දෑතින් ඇඳ අසල තිබුණු ඝනකන් තිරෙද්ද දිහා බැලුවා. හරියටම ඒ වෙලාවේ මහා දරුණු විදුලි කැටීමක් සිද්ධ වුණා. ඒ එළියට තිර රෙද්දෙන් එහා පැත්තේ වීදුරු දොරටම හේතු වෙලා ඉන්න අර මහා යෝධ මිනිස් රූපයේ සෙවණැල්ල මම දැක්කා. මගේ හෘද ස්පන්දනය නතර වුණා. කිසිම විදුලියක් නැති ඒ කළු අඳුර මැද වීදුරු දොරෙන් එහා පැත්තේ ඉඳන් මහා තද සුදු පාට ෆ්ලෑෂ් එළියක් විහිදිලා ගියා. ඒ එළිය ඝනකන් තිර රෙද්ද පවා විනිවිදගෙන ඇවිත්
කෙලින්ම ඇඳ උඩ නිදාගෙන ඉන්න සචිනගේ මූණට වැදුනා. අනේ දිනේෂ්! සචිනි එකපාරටම මරහඬ තලමින් ඇහැරුණා. කවුද එළිය ගැහුවේ? සචි සද්ද කරන්න එපා. මම ඇගේ කට තද කරලා අල්ලගත්තා. නමුත් ඒ එක්කම ඇසුණු සද්දෙන් අපේ පණ ගැහෙන්න ගත්තා. අර වීදුරු දොර ඉතාමත් හෙමින් ක්‍රීස් ගාමින් ඉබේම දෙපැත්තට ඇරෙන්න ගත්තා. මම ඒක ඇතුලෙන් ලොක් කරලා තිබුණේ. හැබැයි නොපෙනෙන බලවේගයකින් ඒ යකඩ ලොක් එක කැඩිලා යන සද්දේ අපිට ඇහුණා. කුණාට හුළඟත් එක්කම කාමරේ ඇතුළට මහා කුණු වුණ මාළු පිලී ගඳක් ආවා. ඝනකන් තිර රෙද්ද හුළඟට දෙපැත්තට වුණා. හඳ එළියක් නැති ඒ අඳුරේ විදුලි කෙටීම් අස්සෙන් මම ඔහුව මුහුණට මුහුණ දැක්කා. ඔහු හිටියේ කාමරේ ඇතුළට එක අඩියක් තියාගෙන. ඔහුගේ මුළු ඇඟෙන්ම මුහුදු වතුර බිමට බේරෙනවා. ඔහුගේ සුදුමැලි නිල් පාට වුණ මූණ තිබුණේ කිසිම හැඟීමක් නැති බැල්මක්. ඔහුගේ මහ විශාල සුදු ඇස් දෙක කෙලින්ම එල්ල වෙලා තිබුණේ සචිනගේ දිහාටයි. ඔහු තමන්ගේ වෙවුල්න දෑතින් අර පරණ කැමරාව උස්සලා එක ඇහැක් වහගෙන කෙලින්ම සචිනිව ෆෝකස් කරන්න ගත්තා. දිනේෂ් අනේ බලන්නකෝ මේ කවුද? සචිනි ඇඳෙන් බිමට පැනලා මගේ පිටුපසින් හැංගිලා කෑ ගැහුවා. මම මගේ අතේ තිබුණු ෆෝන් එකේ ටෝච් එක කෙලින්ම ඔහුගේ මූණට එල්ල කළා. හැබැයි ටෝච් එළිය වැදෙද්දී ඔහුගේ ශරීරය හරහා පිටුපස තිබුණු බැල්කනියේ වැටපවා මට විනිවිද පෙනුණා. ඔහු හැවණැල්ලක් වගේ අර්ධ විනිවිද පේන ස්වභාවයක් ගත්තා. ඔහු තමන්ගේ ඇඟිල්ල කැමරාවේ බොත්තම උඩ තද කරද්දිම තවත් මහා දරුණු ෆ්ලෑෂ් එළියක් කාමරේ පුරාම විහිදුණා. ඒ එක්කම මගේ ඇස් අන්ධ වුණා වගේ කිසිම දෙයක් පෙනුනේ නැහැ. මට දැනුනේ මහා දරුණු සීතල සුළඟක් මගේ ඇඟ හරහා හමාගෙන යනවා විතරයි. තත්පර කීපයකට පස්සේ මගේ ඇස් පෙනීම ආපහු ලැබෙද්දී මම වටපිට බැලුවා. කාමරේ වීදුරු දොර ඇරිලා තිබුණා. අර මිනිහා එතන නෑ. හැබැයි මගේ පිටිපස්සේ හිටපු සචිනගේ කෑ ගැසීම එක පාරටම නතර වෙලා තිබුණා. සචි මම මරබයෙන් පිටිපස්ස හැරිලා බැලුවා. සචිනි ඇඳ ගාව බිම වැටිලා හිටියා. ඇගේ ඇස් දෙක මහා විශාලව ඇරිලා සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා තිබුණා. ඇගේ මූණේ තිබුණේ මහා දරුණු බිහිතියක්. මම ඇගේ අතින් අල්ලලා බැලුවා. ඇගේ ශරීරය අයිස් කැටයක් වගේ සීතල වෙලා තිබුණා. ඇගේ පණ ගිහින්, ඇය මිය ගිහින්. ඇගේ ශරීරයේ කිසිම තුවාලයක් තිබුණේ නැහැ. හැබැයි ඇගේ මුළු ජීවයම අර බියකරු මිනිහා තමන්ගේ මරණීය කැමරාව ඇතුළට සිර කරගෙන තිබුණා. සචිනගේ මරණයෙන් පස්සේ මගේ මුළු ජීවිතයම අඳුරු පාළු කාන්තාරයක් බවට පත් වුණා. වෛද්‍යවරුන් සහ පොලිසිය පැවසුවේ ඇය හાર્ට් ඇටැක් එකකින් මිය ගොස් ඇති බවයි. ඇගේ ශරීරයේ කිසිදු බාහිර තුවාලයක් නොතිබුණු නිසා කාටවත් සැකයක් මතුවුණේ නැහැ. නමුත් මම විතරක් හොඳින්ම දැනගෙන හිටියා ඇගේ පණ නිරුද්ධ කළේ අර මරණීය කැමරාව අතින් ගත්තු අද්භූත මිනිහා බව. මට රැකියාව පවා අහිමි වුණා. මගේ මනස පිස්සෙක්ගේ තත්වයට වැටෙද්දී සචිනිව බිලිගත්තු ඒ බලවේගයේ මුල හොයාගන්න මම සති 3කට පස්සේ ආයෙමත් තංගල්ලේ ඒ පාළු හෝටලයට ගියා. මම හෝටලේ සේවය කරන එහි වසර 30කට වඩා පැරණි ඉතිහාසයක් දන්න වයස්ගතම සේවකයෙක් වුණ ගුණපාල මාමව හම්බ වුණා. මුලදී ඔහු කිසිවක් පවසන්නට අකමැති වුණත් මගේ ඇස්වල තිබුණු දරාගත නොහැකි ශෝකය සහ කඳුළු දැකලා ඔහු මාව හොටෙල් එකේ පිටිපස්සේ තිබුණු පාළු වත්ත කෙළවරට එක්කගෙන ගියා. මහත්තයා, ඔයාලා හිටපු කාමරේට මීට කලින් ආපු කිසිම කෙනෙක් රැට ජකුසි එක පැත්තටවත් යන්නේ නැහැ. ගම්මු ඕකට කියන්නේ කැමරා හොල්මන කියලා. මහත්තයා මේ අහන්න යන්නේ මීට අවුරුදු 35කට විතර කලින් මේ හොටෙල් එකේ සිද්ධ වුණ මහා බියකරු ඛේද වාචකයක්. ඔහු සිය වෙවුලන හඬින් අතීතයේ දිගහැරියා. මීට වසර 35කට කලින්, ඒ කියන්නේ 1990 දශකයේ මුල් භාගයේදී මේ පළාතේ ජීවත් වුණු ආනන්ද කියලා
ඊටමත් දක්ෂ හැබැයි මානසිකව අසමතුලිත ඡායාරූප ශිල්පියෙක් ඉඳලා තියෙනවා. ඔහු ඡායාරූපකරණයට කොයිතරම් ඇලුම් කළාද කිව්වොත් ඔහුට තිබුණේ පරණ විශාල කැමරාවක්. ඔහුගේ විශේෂම උන්මාදය වුණේ මේ වෙරළතීරයට එන පෙම්වතුන්ගේ සතුටුදායක අවස්ථාවන් ඔවුන්ට නොපෙනී හොරෙන් ඡායාරූපගත කිරීමයි. ඔහු පැය ගණන් ලඳු කැලෑ අස්සේ පොල්ගස් උඩ හැංගිලා ඉඳන් පෙම්වතුන්ව ලුහු බඳිමින් පින්තූර අරගෙන තිබුණා. එක්තරා අඳුරු කුණාටු සහිත රාත්‍රියක ආනන්ද මේ හොටෙල් එකේ දෙවෙනි තට්ටුවේ බැල්කනියට හොරෙන් බිත්ති දිගේ බඩගාගෙන ඇවි තියෙන්නේ. එහි නැවතිලා ඉඳපු පෙම්වතුන් ජෝඩුවකගේ ඡායාරූප හොරෙන් ගන්න. ඔහු කැමරාව වීදුරු දොරට තියලා ක්ලික් කරනවත් එක්කම කාමරේ හිටපු තරුණයා ඔහුව දැකලා හොරෙක් කියලා මහා හයියෙන් කෑ ගහලා තියෙනවා. බියටපත් වුණු ආනන්ද බැල්කනියෙන් පස්සට පැනීමට උත්සාහ කිරීමේදී පය ලිස්සලා කෙලින්ම දෙවෙනි තට්ටුවෙන් පහළ තිබුණු කළුගල් මතට ඇද වැටිලා තියෙනවා. ඒ වැටුණු අවස්ථාවෙම ඔහුගේ බෙල්ල අසාමාන්‍ය විදියකට පැත්තකට ඇඹරිලා ඒ ස්ථානයේදීම ඔහු මිය ගොස් තියෙනවා. මිය යන විටත් ඔහුගේ දෑත්වලින් අර පරණ කැමරාව තදින් අල්ලගෙන සිටි බව ගුණපාල මාමා පැවසුවා. ආනන්ද මිය ගිහිල්ලා තියෙන්නේ Tamanගේ ඒ උමතු ආශාව සහ වෛරය හිතේ තියාගෙනමයි. එදා ඉඳන් මේ හෝටලයට එන පෙම්වතුන්ව ඔහුගේ ආත්මය ලුහු බඳින්න ගන්නවා. ඔහුට ඕනේ මේ ලෝකේ ඉන්න ලස්සන ආදරවන්තියන්ගේ රූප Tamanගේ කැමරාව ඇතුලේ හිර කරගන්න. ඔහුගේ මරණීය කැමරාවේ ෆ්ලෑෂ් එළිය වදින හැම ගෑනු ළමයෙක්ගේම පණ එක ෂණයකින් නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ දෙමයි සචිනිටත් උනේ කියලා ගුණපාල මාමා කතාව අවසන් කළේ මගේ හදවත සදහටම කුඩු කරලා දාලා. හෝටලයෙන් පිට වෙලා එද්දි මම සචිනිගේ ජංගම දුරකථනය අතට ගත්තා. එදා රෑ ඇය මිය යන්නට කලින් මම ඇයව පරණ ලන්දේසි කොටුව අසලෙදී ඡායාරූපගත කිරීමට තැත් කළ අවස්ථාවේ සුරැකුණු අවසන් ඡායාරූපය මම විවෘත කළා. මගේ මුළු ඇඟම ගල් වෙලා දෑසින් කඳුළු කඩා හැලුණා. ඒ ඡායාරූපයේ සචිනි ඊටමත් ලස්සනට hina වෙලා ඉන්නවා. හැබැයි ඇගේ පිටිපස්සෙන් තිබුණු අඳුරු තාප්පේ සෙවණැල්ල අස්සේ අර මරණීය ඡායාරූප ශිල්පියා තමන්ගේ බෙල්ල පැත්තකට ඇල කරගෙන පරණ කැමරාව අප දිහාට හරවගෙන hina වෙලා බලාගෙන ඉන්නවා. ඊටමත් පැහැදිලිව සටහන් වෙලා තිබුණා. ලෝකයේ සමහර සුන්දර ස්ථාන පිටිපස්සේ මේ වගේ කාටවත් නොපෙනෙන මරණීය සෙවණැලි අප දිහාම බලාගෙන ඉන්නවා කියලා මම මගේ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවලා වටහා ගත්තා. ඉතින් තමන්ගේ පණටත් වඩා ආදරය කරපු සචිනිව අහිමුණු දිනේෂ් අදටත් ඒ අවසන් ඡායාරූපය දිහා බලාගෙන හඬමින් තනිවම ජීවිතය ගෙවනවා. හැබැයි තංගල්ලේ ඒ පාළු බුටික් හෝටලයේ දෙවෙනි තට්ටුවේ බැල්කනිය දිහායින් මහා කුණාටු සහිත රාත්‍රිවල තාමත් අර පරණ කැමරාවේ ක්ලික් සද්දේ සහ ෆ්ලෑෂ් එළිය වරින් වර විහිදෙනවා ඇති. ආනන්දගේ ඒ උමතු ආත්මය Tamanගේ මළගිය කැමරා කාචයේ ඇතුළට හිර කරගන්න ඊළඟ කාන්තාව එනකන් තාමත් නොපෙනී හැංගෙලා බලාගෙන ඉන්නවා ඇති. ලෝකයේ අපිට පෙනෙන හැම සුන්දර නිවාඩු නිකේතනයක්ම සතුට විතරක් අරන් ඉන්නේ නැහැ. සමහර තැන්වල පාළු බැල්කනි පිටිපස්සේ මරණීය සෙවණැලි ඔබ නොදන්නවා වුණත් ඔබවම ලුහු බඳිනවා වෙන්න පුළුවන්. ඔබත් කවදා හරි මේ වගේ පාළු හුදකලා හෝටලයක රාත්‍රියක් ගත කරලා තියෙනවද? මීට පස්සේ රෑ මැද ඔබේ කාමරේ වීදුරු දොරෙන් කවුරු හරි හොරෙන් ෆොටෝ ගන්නවා වගේ ආලෝකයක් දැක්කොත් කවදාවත් තිරරෙද්ද ඇරලා බලන්න එපා. ඔබේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න.